Hello everyone. මම අර කලින් පෙන්නපු ලස්සන ගම බලන්න තමයි අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ. අපි හොටෙල් එක බුක් කරා ඉන්ටර්ලාකන් වල. ඉන්ටර්ලාකන් වලින් තමයි අපි ලවුටර්බරුනන් එන්න මේ ට්‍රේන් එකේ තමයි අපි මේ එන්නේ. මේ ට්‍රේන් එක එන්නේ මෙන්න මේ ලස්සන ලේක් එක දිගේ. අපි යමු බලන්න ඉස්සරහට මොන වගේද කියලා. ඉතින් අපි ට්‍රේන් එකෙන් බැහැලා අපි බුක් කරපු හොටෙල් එකට ටික දුරක් ඇවිදින්න වුණා. ඉතින් මේ ඇවිදගෙන යනකොට view එක තමයි මේක. මේ වැලේ එක දියඇලි 72කින් වට වෙච්ච ලස්සන ගමක්. ඉතින් මෙහි ඉක්මනට වෙදර් එක චේන්ජ් වෙනවා. උදේ අවුව තිබ්බොත් දවල් වෙනකොට වැස්ස. ඉතින් ඒකින්ද හරි අමාරුයි මේ බලා ගන්න හැමදේම. ඉතින් අපි යමු ඉස්සරහට. අපි බජට් හොටෙල් එකක් බුක් කරේ. බලමු හොටෙල් එක මොන වගේද කියලා. මේ තියෙන්නේ ෆේමස් වෝටර්ෆෝල් එක ලවුටර්බරුනන් වල. ස්ටව්බාක් කියන ෆෝල් එක තමයි මේක. මේක මීටර් 300 ගානක් උසයි කියලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි බුක් කරපු හොටෙල් එක. වෝටර්ෆෝල් එක ළඟම තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඕගොල්ලොත් හොටෙල්ස් බුක් කරද්දී BB බේසිස් බුක් කරා නම් ලේසි. මොකද අපි හොටෙල් එක ඇතුළට වෙලා ඉන්නේ නැති හින්දා. මේ තියෙන්නේ Instagram famous photo location එක. ලවුටර්බරුනන් එන හැමෝම මෙතන ඉඳන් ෆොටෝ එකක් ගහනවා. දැන් ඔන්න පොඩ්ඩක් වහින්න අරන් තියෙන්නේ. ඉතින් ඒ වුණාට අපි පොඩ්ඩක් ඇවිදගෙන ගියා වැස්සේ වුණත්. හරිම ලස්සන මල් තියෙනවා මෙහෙ. හැමතැනම ලස්සනට වවලා. ඉතින් මේ මල් එක්කත් බලද්දි පරිසරය හරිම ලස්සනට පේනවා. ඉන්ටර්ලාකන් වලින් පොඩ්ඩක් උඩට ආවහම තමයි මේ ලවුටර්බරුනන් වැලේ එක තියෙන්නේ. මෙතනින් ඕනනම් ග්‍රින්ඩර්වෝල්ඩ් තව එක තැන්වලට යන්න පුළුවන්. ඉතින් මේ හැමතැනම ඇවිදින්න වෙලාව තමයි ඕනේ. අපිටත් ගොඩක් ලිමිටඩ් ටයිම් එකකට තමයි අපිත් ආවේ. මේ වෙලාවෙ නම් පොඩ්ඩක් මිස්ට් එකෙන් වට වෙලා තියෙන්නේ. ඒ වුණාට මේ දියැල්ල නම් හරිම ලස්සනට පේනවා. මේ තියෙන මේ විලේජ් එකේ සෙමෙට්‍රි එක.
ගොඩක් මිනිස්සු මේ කූඩාරම් ගහගෙන ඉන්න තමයි එන්නේ. හොටල්ස් බුක් කරලා එනවට වැඩිය ඒගොල්ලන් වෙහිකල් එකේම ඉඳලා හයිකින් එහෙම ගිහිල්ලා යනවා. මේ තියෙන චර්ච් එක අපි චර්ච් එක ඇතුළටත් ගියා. ඉතින් ස්විට්සර්ලන්ඩ් ආවොත් ස්විස් වොච් එකක් ගන්න එක හොඳ සුවනය එකක් වෙනවා. ස්විස් වොච් බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. රොලෙක්ස්, ඔමේගා, ස්විස් මිලිටරි ඒ වගේ. ඉතින් මම මේ පෙන්නන වොචර්ස් වල ප්‍රයිස් එක ගහලා තියෙන CHF වලින්. ඉතින් ඉන්ටර්ලාකන් කියලා කියන්නේ හොඳ shopping area එකක් වොචර්ස් වලට. අපි ආයි ලොටර්බර්නන් වලින් ඉන්ටර්ලාකන් ටවුන් එකට ආවා. ස්විස් ට්‍රැඩිෂනල් මීල් එකක් try කරන්න. Aki. ඉතින් ස්විස් ට්‍රැඩිෂනල් මීල් එක තමයි මෙල්ටඩ් චීස් වල ඒගොල්ලෝ වෙජිටබල්ස් පාන් එහෙම ගාගෙන කන එක. තව රොස්ටි කියලත් ඩිෂ් එකක් තියෙනවා. පොටැටෝ ෆ්‍රයි කරලා චීස් එග් එක දෙන එක. උණු ඇති. ඒ ඔක්කොම හරිම රසයි. ඉතින් thanks for watching. අපි අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු.